මම මොනවටද ජොබ් එකක් කරන්නේ? මම පවුලේ බාලයනේ. අයියා දැනගන්න ඕනේ මට මොනවා හරි කරලා ජොබ් එකක් හොයලා දෙන්න. අනික එයා තව මට සල්ලි දෙන්නත් ඕන. මම පවුලේ බාලයා. ඒගොල්ලෝ තමයි මට සලකන්න ඕන. මං හැමදේම හොයාගෙන කරන්න ඕනේ නෑනේ. අනික මගේ යාළුවෝ හැමෝටම කාර් තියෙනවා. මට විතරයි නැත්තේ. මං කවන්නේ උන්ගේ සල්ලි වලින් ගත්තට. මට අක්කා කෙනෙක් ඉන්නවනේ. අක්කා දැනගන්න ඕනේ මට කාර් එකක් අරන් දෙන්න. අක්කගෙන් කාර් එකක් ඉල්ල ගන්න ඕන. නැත්තම් හරියන්නේ නෑ. අයියා මේක ගන්න. සීනි වගේ කොන්ද සීනි ඕකේ. ඔයාටමයි ගෙනාවේ. ඔයාට දෙන්නද වෙන කාට දෙන්නද? මේ ඒක නෙමෙයි අයියා. මට ලක්ෂ 10ක් ඕන. අර මගේ යාළුවෝ හැමෝම බිස්නස් කරනවානේ. මටත් ඉතින් බිස්නස් එකක් කරන්න ඕන. ඔයාගෙන් ඉල්ලන්නද මං කායෙන් ඉල්ලන්නද? අනික ඔයා අයියා ගෑනිට ළමයින්ට විතරක් කරලා වැඩක් නෑනේ. අපිටත් කරන්න බෑ. අයියා මට 10,000ක් දාන්න. මේ ගෙදර ලයිට් බිලයි වතුර බිලයි ගෙවන්න. අපි මේ ගෙදර හිටියට මේ ගෙදර අයිති ඔයාටනේ. එතකොට බිල් ටික අයිතිත් ඔයාට තමයි. මම account number එක ඔයාලට දැම්මා. මට දැම්මම දාන්න. ඔය අක්කගෙන් ඉල්ල ගන්න ඕන සල්ලි මේ ගෙදරට බඩු ගේන්න. ජීවිතේ දිනපු දවසට ලස්සන කතාවක් කියන්න අපිට ඉතුරු වෙන්නේ අපේම මහන්සි ඒ හැමදේම කරගත්තොත් විතරයි. නිකන් හම්බෙලා හැමදේම කරගන්න කෙනාට ලස්සන කතාවක් නෑ. ඒක නිසා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න. ජය වේවා.